වැරදි දෙකේම කිලෝ 1 කිලෝ එක තියෙන්නේ සමානයි. ඉන්නට යකඩවල බර වැඩි. නෑ යකඩවල බර වැඩි නෑ. දෙකම කිලෝ 1 කිලෝ එක තියෙන්නේ. පුළුත් කිලෝ 1යි යකඩත් කිලෝ 1යි. පුළුන් කිලෝ එකක් තිබ්බට යකඩ කිලෝ එක බරයි. එහෙම නෙමෙයි කොහොමද කිලෝ 1 තියෙන්නේ. මං හිතුවේ උඹ උගත් කෙල්ලෙක් කියලා. තූ නැද්ද කි උඹේ උගත්කම්. ඒ ගොඩේ පැත්තට දාන්න නැත්නම් ගොඩි ගන්න බෑ. ටිකිරිලියයි කකුල කෑ කවුද? ඒ මොට්ටු නෑ. පැත්තේ උත්තර පාස් කරනවා මෙයා. ඒ මොට්ටු නෑ. කොයිද යන්නේ හලෝ ඒ බාන නිකයි. ඔක තමයි දෙයියොන්ට ලස්සන දුන්නාට මොලේ දෙන්න බෑ කියන්නේ ඔකට තමයි. මම අර පිටිපස්සේ ඉන්නේ මෙහෙම. එමගේ ෆෑන් කෙනෙක් කිව්වා මට සතුටුයි. මම ඔයාලට ආදරේ හැමෝම ෆලෝ කරගෙන යන්න. කට්ටිය කොපි කරාට සම කරන්න බෑ. පුළුන් කිලෝ එකද බර වැඩි යකඩ කිලෝ එකද? යකඩ කිලෝ එක. එතන වැරදිනේ. කැල්ලමගේ මොලේ හැඳි මිටේ තරමට කියනවනේ. තේරුම් ගන්න. එපාද නේද? එපා නනික. නිකන් ඒයි වගේනේ. දැහැමින් සෙමින්. ලී මේ වෙලාවේ මේ කැල්ලමට විතරයි තෑගි දෙන්නේ. කැරට් තමයි. කැල්ලම වන්දි කියන්නේ. අපිට කෙල්ලෙක් ඉන්නද? දැන් ඒක දානවා. හෙලෝ පපා. ඔය කෑවද? අව් අනේ මං ක්ලාස් ඉවර වෙලා මේ එනකම. බලන්නකො එහා පැත්තට කැත පොඩි මයික් එකක් අල්ලන් ඉන්නවනේ. ඔව් බබා. එතන කවුරු හරි වාසනාවන්තයෙක් කතා කරන් ටෙඩියක් දෙනවා. ඒ ටෙඩියයි බාද? ඉපාර නිකන්. කන්නේ ටෙඩියව ගන්න වෙද්ද මාට. කාටද බෑ? නිකන් දෙන්නේ. එපාර නිකන්. කොහෙද යන්නේ? මම වත් එක තරයි මේ දුන්නේ. එන්න අපි දෙන්න ලස්සනට පේන්න. අයි මේ උයි ඈ පොඩ දුරයිනේ. කොල්ලොන්ට වැඩි මොලේ තියෙන කෙල්ලොන්ට. කෙල්ලොන්ට. යකඩ කිලෝ එකද වැඩි පුළුන් කිලෝ එකද බර වැඩි? දෙකම. ටිකිරිලියා කතාව දන්නවා. කියන්න බලන්න. සින්දු මොකක්ද කියන්නම මේකේ තේරුම නේ. කවුල කෑවද? ඒ උත්තරේ හරියට උත්තරේ දුන්නා. ටෙඩිය ගන්න අන්තිම ප්‍රශ්නේ. ටෙඩිය දෙන්න ඉන්නේ අන්තිම ප්‍රශ්නේ අහන්නේ. බිට්කොයින් කියන්නේ මොනවද? ඩිජිටල් කරන්සි එක. ඩිජිටල් කරන්සි. ඒ ඔක්කොම උත්තරේ හරියට දුන්නා. ඔයාලට කැමති ටෙඩියට තෝරගන්න පුළුවන්. ඔයාගේ choice එක හිතාගත්ත එක කොහෙද ගියේ? අපි යනවා. එක්කෝගේ මොලේ නැහැ. එතම් මොලේ තියෙන තැන හොඳ නැහැ. ඩොටේ ගෑනු හොම්මමයි.